මේ channel එකේ වීඩියෝ එකක් බලන්නේ මේ channel එකේ ඇත්තටම මම share කරගන්නේ මම දන්න දේවල් ඔයාලට share කරගන්න එක තමයි කරන්නේ. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ final year student කෙනෙක් විදිහට මම දන්න දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න. අද අපි කතා කරන්න යන ප්‍රධානම topic එක තමයි අපේ final year research එක. නැත්තම් අපේ පරීක්ෂණය අපි අවුරුදු 4ක කරන අන්තිමම රිසර්ච් එකට වැදගත්ම වෙන බේසික් ඩීටේල්ස් ටිකක් තමයි අද කතා කරන්නේ. අපිට සබ්ජෙක්ට් එකක් තියෙනවා design and analysis කියලා. මේ රිසර්ච් එකට වැදගත් වෙන තොරතුරු අඩංගු. ඉතින් මේ කියන ඒ සබ්ජෙක්ට් එකට රිලේටඩ් කරුණු තමයි මේ වීඩියෝ එකෙන් අද මම ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ. මුලින්ම අපි බලමු රිසර්ච් එකක් කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම රිසර්ච් එකක් කියලා කියන්නේ අලුත් පරීක්ෂණයක්. එතකොට කලින් මේ ලෝකෙත් තිබුණ නැති දෙයක් වෙන්න පුළුවන්, කවුරුත් මීට කලින් නොකරපු දෙයක් වෙන්න පුළුවන්. ඒක ගැන ඒ වගේ යම්කිසි කාරණාවක් පිළිබඳව අපි විද්‍යාත්මකව සිදු කරන අධ්‍යයනයක් අපිට සරලව පරීක්ෂණයක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේකෙදී ස්ටෙප්ස් ගණනාවක් තියෙනවා රිසර්ච් එකක් කරන්න. රිසර්ච් එකක් කියලා කිව්වම මුලින්ම අපිට අවබෝධයක් තියෙන්න ඕන අපි මොකක් ගැනද මේ පරීක්ෂණය සිද්ධ කරන්න යන්නේ කියලා. ඉතින් පරීක්ෂණයක් කිව්වම ඒක සරල කාරණාවක් නෙවෙයි. මේකේ සංකීර්ණ පියවර ගණනාවක් ඔයාලට පහු කරන්න වෙනවා. ඒකෙදි මුලින්ම අපිට තියෙන්න ඕන අදහසක්. අලුත් අදහසක් හෝ යම්කිසි මේ ලෝකෙට ඉදිරිපත් කරපු අදහසක් අලුත් විෂන් එකකින් දකින්න පුළුවන් වෙන්න ඕන. රිසර්ච් එකෙන් කරන්නේ පර්යේෂකයෝ අලුත් පරීක්ෂණ කරලා දේවල් ලෝකෙට හොයලා දෙන එකනේ. ඉතින් අnder ග්‍රැජුවේට්ස් විදියට ඔයාලා ග්‍රැජුවේට් වෙන්න කලින් කරන්න ඕන අනිවාර්ය දෙයක් තමයි ෆයිනල් ඉයර් රිසර්ච් එකක් කරන එක. මේකෙදී රිසර්ච් වර්ග කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් මම දන්න ආකාරයට රිසර්ච් අපිට ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන්. qualitative research and quantitative research කියලා. සාමාන්‍යයෙන් මේ quantitative research ගණයට අයිති වෙන්නේ ගොඩක් survey type research ගණයට, qualitative research ගණයට අයිති වෙන්නේ ගොඩක් experimental based research. කියන්නේ යම්කිසි පරීක්ෂණයක් සිද්ධ කරලා ඒකෙන් අපි දෙයක් ලෝකෙට ඉදිරිපත් කරනවා. තව interview types වලට කරන් යන research. ඉතින් මේ සම්බන්ධව තව ගොඩාක් විස්තර තියෙනවා share කරගන්න. ඒවා මම වෙනම වීඩියෝස් වලින් ගේන්නම්. ඉතින් මුලින්ම අපි රිසර්ච් එකක් කරනකොට අපිට අවබෝධයක් තියෙන්න ඕනේ අපි මොකක් ගැනද මේ රිසර්ච් එක කරන්නේ කියලා. ඒ කියන්නේ ඔයා කරන්න යන පරාසය. ඉතින් ඒකෙදී අපිට ටයිටල් එකක් සිලෙක්ට් කරගන්න වෙනවා. මේ ටයිටල් එක සිලෙක්ට් කරගත්තේ අපිට ගොඩක් කරුණු ගැන කන්සර්න් කරන්න වෙනවා. මොන ස්කෝප් එකෙන්ද අපි සිලෙක්ට් කරගන්නේ, මොන ඒරියා එකෙන්ද අපි මේ රිසර්ච් එක කරන්නේ. ඉතින් මොහොම දේවල් ගොඩක් බලන්න වෙනවා. ඔයාලට මම තව අමතර කරුණු ටිකක් මෙහෙම එකතු කරන්නම් කියලා හිතුවා. ඉතින් මේ ඩෙෆිනිෂන් එකට අනුව පරීක්ෂණයක් නැත්නම් රිසර්ච් එකක් කියලා කියන්නේ යම්කිසි ප්‍රශ්නයක් හෝ යම්කිසි සිටුේෂන් එකක් නැත්නම් අවස්ථාවක් පිළිබඳව අපි කරන ක්‍රමානුකූල සහ පුළුල් වශයෙන් සිද්ධ කරන යම්කිසි අධ්‍යයනයක් නැත්නම් කරුණු විමසා බැලීමකට. මෙහෙම කරන්න ප්‍රධානම හේතුව තමයි අලුත් දැනුමක් සොයාගන්න නැත්නම් තියෙන දැනුම අපි වැලිඩේට් කරගන්න, තහවුරු කරගන්න තමයි. ඉතින් සරලව අපිට මේ විදිහට රිසර්ච් එකක් ඩිෆයින් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට රිසර්ච් වර්ග ක්ලාසිෆයි කරගන්න. කලිනුත් මම ඔයාලට සරලව කිව්වා qualitative quantitative විදිහට අපිට රිසර්ච් වර්ග බෙදා ගන්න පුළුවන් කියලා. ඒත් මෙතනදී ඔයාලට පැහැදිලිව ක්ලාසිෆයි කරපු ඩයග්‍රෑම් එකක් පේන්න තියෙනවා. ඉතින් ඔයාලට මේක බැලුවම තේරෙනවා රිසර්ච් එකක් නැත්නම් පරීක්ෂණයක් අපිට පුළුවන් ප්‍රධාන ආකාර දෙකකට බෙදා ගන්න empirical or theoretical කියලා. මෙන්න මේ එම්පිරිකල් කියලා කියන්නේ අපි යම් කිසිම තියරියක් විශ්වාස නොකර අපේම ඩිරෙක්ට් ඔබ්සර්වේෂන්ස් එක්ස්පීරියන්ස් මත ගොඩනගා ගන්න පරීක්ෂණ නැත්නම් රිසර්චර්ස්. හැබැයි තියරිටිකල් කියලා කියන්නේ අපි මේ ලෝකෙට දැනට හොයලා තියෙන නියමයන් අනුව ගිහිල්ලා ඒ නියමයන් අනුව කරන් යන පරීක්ෂණ. සරලව අපි හැමෝටම තේරෙන විදිහට කිව්වොත් එහෙම. ඉතින් මේ empirical researches අපිට ආයෙ බෙදන්න පුළුවන් qualitative quantitative කියලා. ඒ නමේම තියෙනවනේ දැන් qualitative කිව්වම quality base එකක් තමයි යන්නේ. ඒ කියන්නේ උදාහරණයක් ගන්නකො පුද්ගල අධ්‍යයනය වගේ. ඊළඟට quantitative කියලා කියන්නේ quantity එකක් base කරන් කරන researchers. එතකොට මේක රෙන්නේ ගොඩක් අයට මම කලිනුත් කිව්වා surveys, experimental based researchers. ඒ කියන්නේ quantity එක තමයි අපි මෙතන emphasize කරන්නේ. ඉතින් අපිට රිසර්ච් එකේ මෙතඩ් එක ඇනලයිස් කරලත් මේ විදිහට qualitative quantitative or mixed method විදිහට රිසර්ච් ක්ලාසිෆයි කරගන්න පුළුවන්.
ඉතින් මුලින්ම අපි මේ quantitative research ගැන බැලුවොත් එහෙම මේවා හරිම සිස්ටමැටික් නැත්නම් ක්‍රමානුකූලයි. ඒ කියන්නේ මෙතන පර්යේෂකයා ගොඩක් තර්කානුකූලව පියවර ගණනාවක් ඔස්සේ කලින් එයාලා ප්‍රී ප්ලෑන් කරපු ප්ලෑන් එක ඇක්ෂන් එකක් විදිහට තමයි මේ quantitative research එකක් සිද්ධ කරන්නේ. මේ සඳහා එයාලා direct observations, direct experiences පාවිච්චි කරනවා. සරලව කිව්වොත් එහෙම මේ real world එකේ නැත්නම් මේ අපේ ලෝකේ සිදුවෙන යම්කිසි සිදුවීමක් ප්‍රශ්නයක් ගැන මෙයාලා හේතු කරුණු විමසා බැලීමකින් හේතු හොයලා බලලා ඒ ඔස්සේ මෙයාලා ප්‍රෙඩික්ෂන්ස් නැත්නම් අනාගතය කියලා ඒක ටෙස්ට් කරලා බලන එක තමයි ගොඩක් දුරට මෙතෙන්දි සිද්ධ වෙන්නේ. ඉතින් මං කිව්වා වගේම මේ quantitative research ඇවිල්ලා empirical investigation එකක්. ඒ කියන්නේ අපි මේ රිසර්ච් එකේදී ගොඩක් ફોකස් කරන්න අපිට වෙරිෆයි කරගන්න පුළුවන්, තහවුරු කරගන්න පුළුවන් නිරීක්ෂණ නැත්නම් වෙරිෆයි කරගන්න පුළුවන් ඔබ්සර්වේෂන්. එතකොට ඔයාලට මේ quantitative research එකක් අඳුරගන්න තියෙන ලේසිම විදිහ තමයි මේ රිසර්ච් ගොඩක් දුරට එක්ස්ප්‍රස් කරන්නේ ඉලක්කම් වලින්. ඉතින් මෙතෙන්දී පර්යේෂකයා එයා අධ්‍යයනය කරන එයා නිරීක්ෂණය කරන කරුණු කාරණා සංඛ්‍යාත්මකව ගොඩක් දුරට ඉදිරිපත් කරනවා. අපි දැන් බලමු quantitative research වර්ග. මේ survey කියන්නේ එක quantitative research වර්ගයක්. ඊට අමතරව correlation researches වගේම casual comparative research වගේම experimental research උත් මේ ගණයට අයිති වෙනවා. දැන් අපි බලමු qualitative research කියන්නේ මොනවද කියලා. ඉතින් මේ qualitative research එකක් කියලා කියන්නේ මම කලිනුත් කිව්වා මේකට එන හොඳම උදාහරණය තමයි පුද්ගලත්වය. ඉතින් මෙතනදී ගොඩක් වෙලාවට අපි බලන්නේ මානවයාගේ හැසිරීම රටාව. ඒ කියන්නේ අපි සාමාන්‍ය පරිසර රටාවක් තුළ මානවයාගේ හැසිරීම රටාව ඇයි එහෙම හැසිරෙන්නේ කියන දේවල් තමයි ගොඩක් දුරට මේ qualitative researches වලදී observe කරන්නේ. ඉතින් මේකෙදි ගොඩක් දුරට විදහාපානා මේ මානවයාගේ සංකීර්ණත්වය, ස්වාධ්‍යක්‍යම් ලබා ගන්න තියෙන හැකියාව වගේ කරුණු කාරණා ගොඩක් මේ වගේ රිසර්ච් වලින් පැහැදිලි වෙනවා. සරලව කිව්වොත් මේක ඇවිල්ලා බර කරලා මිනිහෙක් ගැන ඉගෙන ගන්න. ඊට පස්සේ මනුෂ්‍යත්වයේ ගැඹුර ගැන ඉගෙනගෙන අනාගතයට අපි හැඩගස්ව ගන්න කරන රිසර්ච් මේ කරන්නට ගොඩක් අයිති වෙන්නේ. මං ඔයාලට කිව්වනේ මේ qualitative research එකක් කියලා කියන්නේ ගොඩක් ගැඹුරින් කරන අධ්‍යයනයක් කියලා. එතකොට මේකෙත් අපි ගොඩක් ફોකස් කරන්නේ individual perception එක. ඒ කියන්නේ තනි පුද්ගලයන්ගේ අදහස, එයාලගේ තනියෙන් පුද්ගලයන් ගනම් එයාලගේ කරුණු විමසලා බලලා ගැඹුරට ඒ ගැන අධ්‍යයනය කිරීම වගේ දේවල් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. මේ වගේ රිසර්ච් එකකදී දත් එකතු කරගන්නේ ගොඩක් වෙලාවට unstructured interviews කියලා. ඒ කියන්නේ අපි කලින් ප්ලෑන් කරගත්ත ප්‍රශ්නම නැතුව ගැඹුරට ප්‍රශ්න අහලා ඊළඟට ගොඩක් නිරීක්ෂණ වලට ගිහිල්ලා අපි සමාජයේ සමහර වෙලාවට යම්කිසි විදිහට හංවඩු ගහලා තියෙන දේවල් අපිට පුළුවන් මේ වගේ ලොකු ගැඹුරු අධ්‍යයනයකින් වෙනස් කරලා පවා පෙන්වන්න. ඉතින් මේ වගේ රිසර්ච් එකේදී අපි දැනට මේ ලෝකේ ඉදිරිපත් කළ තියෙන තියරිස් වල ලිමිට් වෙන්නේ නැතුව අලුත් තියරිස් හදන්න පවා හේතු කාරණා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ පරීක්ෂණයකදී ඒ එකතු කරගත දත්ත වලින් යාලට අලුත් තියරිස්, අලුත් පැටර්න්ස් ඉදිරිපත් කරලා සංශ්ලේෂණය කරලා පෙන්වන්නම පුළුවන්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් qualitative research එක අවදි මොනවාද කියලා. ඉතින් හැමදේම වාසි වගේම අවාසිත් තියෙනවානේ. මේ තියෙන්නේ qualitative researches වල limitations. qualitative සහ quantitative research වලට අමතරව research වල method එක අනුව අපිට mixed research අඳුන ගන්න පුළුවන්. මෙන්න මේ mixed method research design එකෙත් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි mixed method research එක වගේම mixed model research වර්ග. mixed method research එකදී කරන්නේ qualitative අවධියක් වගේම quantitative අවධියක් ඒ research එක ඇතුලේ වෙනම පවත්වා ගන්නවා. නමුත් mixed model research එකදී කරන්නේ qualitative අවධිය සහ quantitative අවධි දෙකකට නැතුව එකම අවධිය තුළ පවත්වා ගන්න එක. මීට අමතරව වර්තමානය වෙනකොට තියෙන අලුත්ම concept එක තමයි මේ e-research කියලා කියන්නේ. ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම අද ලෝකයේ දියුණුවත් එක්ක පරිශන කටයුතු වල පහසු උදෙසා IT පාවිච්චි කරන එක. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් දෙයක් ඔයාලා ඉගෙන ගත්තා කියලා. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් comment section එකේ දාගෙන යන්න. මම දන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාලත් එක්ක share කරගන්නම්. ඉතින් සුබ දවසක්.